Good morning. අපි නේරේ ගොඩක් වැස්සා. ඒ නිසා ඉතින් අපිට එන්න උන්නේ නැහැ. දැන් අපි යනවා. අපි කොටු බලන්න. අපේ මාමා. ඉරේ වැඩිලා. ඉතින් අපේ කොටු එක කෑල්ලක්. ඉතින් ගේ ගාව කෑල්ල. ලික්ස් තමයි හිටවල තින්නේ. මේ දෙන්නේ වෙන කෙනෙක්ගේ එකක්. ඒගොල්ලෝ දාලා තියෙන කැරට්ටුයි ගෝවයි මේ අමිරිස් දැන් ඉවර වෙන්න යන්නේ. තේවත්තට කිට්ටුයි අපි. නාපියාව තේවත්තට. තේවත්ත මැදින් තමයි යන්න තියෙන්නේ. අර ඉස්සරහ යන්නේ අපේ ආච්චි අම්මා. ඔව්. අදින්නේ මේ ඩිවිෂන් එකේ තේ ෆැක්ටරි එක. මේ සම්පූර්ණයෙන්ම අල අර්ථාපලල මේ ටික කැරට් මේක අපේ නෙමෙයි මේ දෙක වෙන එක්කෙනෙක්ගේ. ඔන්න අපි ආවා අපේ ඉඩමට අපේ කොටුවට. හිටවල තියෙන්නේ බෝංචි කැරට් ලීක්ස්. මේ අපේ මේ ටික ඔක්කොම මේ අපේ ලොකු මාමා තමයි කරන්නේ. අපේ අම්මා කරන්නේ. අම්මගේ මේ ඉඩම කරන්නේ ආච්චි අම්මයි සීයයි. ඉන්න මම පෙන්නන්නම් ඔයාලට දැන්. මේ තියෙන්නේ මේ වැල් ගිහින් තියෙන්නේ බෝංචි කැරට් ලීක්ස්. අපි දැන් ඇත්තටම යන්නේ මේ අලිපේර කඩන්න. අලිපේර මෙහි බිස්නස් එක ගන්නේ. අලිපේර මෙහි රම්බුටන් ගස් පිටින් විකුණනවා වගේ මෙහි අලිපේර ගස් විකුණනවා. දැන් අපි එනවා කිව්ව නිසා අපේ ආච්චි අම්මා මේ අලිපේර ගහක එක අත්තක් ඉතුරු කරලා තියෙනවා විකුණන්නේ නැතුව. ඒක කඩන්නත් එක්ක තමයි අපි මේ යන්නේ. මේවයි පාර මේ පොඩියට දාලා තියෙන්නේ මේනෝ කෝල්. මේ අතුගෝ තමයි ඊදන් අඩුම භෝගේ. මේ අපේ ආච්චි අම්මලා කරන්නේ අතුගෝ. අන අපේ මාමා පෙර කඩනවා. ලේනු කාලා එකක්. හොඳට කාලා. සතු ගන්න හොඳ ඒවනේ. මේ තියෙන්නේ බෝංචි කැරට්ටුයි ලීක්සුයි තමයි දාලා තියෙන්නේ. හරි දින ගෝවා. අලිපේර කඩන. හොඳ පැහැදිලි හසක් තියෙන්නේ. වහින්න කලින් යන්නත් ඕනේ. අපේ රෝඩ් ට්‍රිප් එකේ දෙවෙනි දවසේ පටන් ගන්න. මේගොල්ලෝ දාලා දුකයි. ඒගොල්ලන්ට දුකයි ඉන්න කියනවා. ඉතින් නිවාඩු ඉවර වෙනවනේ. ඊට කලින් අපි යන්න ඕනේ. නේ නිවාඩු නෑනේ. නැත්නම් ඉන්නේ තිබ්බා. අපිට පොඩි රෝනා අනිපේර මේකේ තාම ගැට. මේ තියෙන්නේ මේ රාබු ගහක්. මේ ඇට ගන්න ඕන නිසා ඒක මම දැන් මල් මේ පිපිලා මේ තියෙන්නේ රාබු කරල්. ඒවෙන් තමයි ඇට ගන්න නැත්නම් සල්ලි වලට ඕනේ ඇට ගන්න. බීජ තියෙනවා. තියෙන්නේ දම්බල. කියන්නේ බටු පැලයක් එක රුපියල් 6යි. කෙනෙක් අපේ ආච්චි අම්මායිම කිව්වා. ඉතින් යාට ඔක්කොම අපේ. කොළ සලාද. මේ තියෙන්නේ මේ කොළ කාලා ඇති රොටි එක්ක අලකොළ මාළුව එහෙම කියලා. මේ තියෙන්නේ අලකොළ.
ආර හයි තී හැදුවා. අලකොළ දලු තෙල් දාලා පිරි කෑමක් තමයි. ලස්සන සන්රයිස් එකක් පෙන්නන්නද? ඔන්න බලන්න එන. බලන්නකෝ. මේ අතුරු පස්සේ අලි බේරයි ගහෙන් කඩපු අලි බේරයි මේ මොකද්ද මම මේ ගහ ගෙඩිය මොකද්ද අනෝද එළිය අනෝද මේ තරංගිල හදලා බොනවා. ඔව් පුදුම රසක් මේවා කාලා ඉවරයි මේ ඔව් පිළිකාවට හොඳම ඖෂධය හොඳම කෑමක් ඕක. අපි අද එළි දවසක රෝඩ් ට්‍රිප් එක පටන් ගත්තා. අපි දැන් ගෙදරින් පිටත් වුණා. දැන් අපිට මාරයි වෙලාව යනවා. කොහෙටද යන්නේ කියලා අපිට තීරණයක් නැහැ. යනකම් බලන්න කොහෙටද යන්නේ කියලා අතන අපි මොනවද කියන්නේ මල් බලන්න. මේක බලන්න ඉදාගෙන තමයි යනවා. Facebook එකේ අපිට බලපනේ පැත්තෙන් තමයි යන්නේ කොහොමද? බලමු. යමු. කොහෙන්ද ආවේ? පයින් කොහොමද අපි යනවා. අපි දැන් ඉන්නේ මේ උඩුකුස්සල්ලාව ඉඳන් නුවරට යන පාරේ වලපනේ හරහා මේ කීර්ති බණ්ඩාරපුර පාරට හැරෙන තැනට වෙනකම් ආවා. අපි දැන් මේ එන ගමන් අපි දැක්ක මාර ලස්සන වීව් එකක්. මේ ඒක පෙන්වන්න තමයි මේ නැවැත්තුවේ. කීර්ති බණ්ඩාරපුර පාරට හැරෙන තැන ඉඳන් එතනින් හැරෙන්නේ නැතුව නුවරට එන්න නුවර පාර පැත්තට එන්න. එතකොට තියෙනවා මෙන්න මෙතන මේ මන් දන්නේ ඇවිදින කට්ටිය ට්‍රැවල් කරන කට්ටිය මෙතන ඇවිල්ලා දැකලා තියෙනවද කියලා. මේ view point එකක් ඒව මොකවත් නැහැ. නිකම්ම තියෙන පාරයිනේ. ඉන්න මම පෙන්නනවා ඔයාලට view එක පිටිපස්සෙන් පේන එක. සහ මෙතන මේ ප්‍රපාතෙත් එක පල්ලෙහාට තියෙන view එක පුදුම ලස්සනයි. ඇත්තට මේක මේ ෆෝන් එකට එච්චර ලස්සනට පේන්නේ නැහැ. මේක S2කටම දකින්න ඕනේ. එද්දි ලස්සන දියැලක් හම්බුණා. නම නම් දන්නේ නැහැ ඇත්තටම. මේ නාන්නත් පුළුවන්. ඉන්න වෙන්නන්න. දියැලේ නම නම් මොකද්ද මන්ද? කවුරු හරි දන්නා නම් කමෙන්ට් එකක් දාන්න දියැලේ නම. ඉන්න පෙන්නන්න. මේ නාන්නත් පුළුවන්. අපි නාන්න ලෑස්ති වෙලා ආවේ නෑනේ. හලෝ කොහමද කඩයක් ගන්නවා. මොකද උපරි පීල්ලක් තියෙනවා මේ ඇල්ලෙන් ගෙන වතුර ඕ හරි සනීපයි hari සනීපයි අපි යනවා මෙතනින් යනවා දියලා ආයි පෙන්නන්න නොවයි නම නොදන්නේ ඇල්ලේ නම දන්නේ අපි නාන්න ලෑස්ති වෙලා ආවේ නෑ නැත්නම් නාන්න තිබ්බා වතුරත් හොදට තියෙනවා කල්පනේ පැත්තේ කට්ටිය දාන්න කමෙන්ට් එක නම නොදන්න ඇල්ල මං කියන්නේ ඒකයි. අපි
ගමන ඉතුරු ටික යන්න ඕනේ. ගමන කන්ටිනියු කරන්න ඕනේ. අපි යනවා මෙතනින්. අම්මේ. ඉතින් නුවරට පිටු කරලා ඉන්නේ. මේරෝ මේ වික්ටෝරියා ජනච්. මේ පුණියට පේන්නේ. අපි කැන්ඩි වලට ආවා. මේ අපි දැන් ලන්ච් ගන්න තැනක් තමයි හොයන්නේ. වලට ගන්න බෑ. මණ්ඩිය රෙස්ටෝරන්ට් එක බැලුවද මණ්ඩිය වහලා. අපි නුවරට ඇවිත් ඉන්නේ දැන්. මාට 12ට. ඉතියාව දවල්ට ගන්න මේ නුවරේ DS සේනානායක වීදියේ තියෙන මේ පදනේ තමයි කැෆේ ජේ&& රෙස්ටෝ. මේ ඒකේ තිබ්බ 380 රයිස් එක කියලා අපි ඒක ගත්ත බලන්න. ඊට පෙන්නන්න. මේක තමයි මේ 380 චිකන් රයිස් එක. හොඳ නම් හොඳයි කාලා බලමු. බලන්නේ. කොත්තු ආවා ඉන්න පෙන්නන්න කොත්තු. මේවා කොත්තු. 600. බලමු කන්න. කාලිවර වෙලා මේ නවතින තැනට යනවා. බජට් එකට කලවලා ඉන්නේ නැච්චරම සෙට් නෑ. අපේ එක වීපුනේ. අවුලන්නේ. ඉතින් යනවා නවතින තැනට. එන්න ගිහින් බලමු. අපි නවතින තැනට ආවා. මෙතන නම සිලෝන් ජෙම් ට්‍රෙෂර් විලා. මම පෙන්නන්න. පොඩි රූම් එකක්. හරි ප්ලසන්ට් හැබැයි. මේ තමයි බෙඩ් එක තියෙන්නේ. ස්ලිපර්ස් දෙකක් දීලා තියෙනවා. වතුර දීලා තියෙනවා. ඉදිරියට තියෙන්නේ. කීයද අපිට 3800ක් නේ. නයිට් එකට 3800යි. bathroom එක. හරිම පිරිසුදුයි bathroom එක. shower area එක තියෙනවා. හොඳයි අපි දැන් පොඩ්ඩක් රෙස්ට් කරනවා. කුෂයක් දාලා පොඩ්ඩක් නිින්දක් දාලා හවසට නුවර ටවුන් එකේ එවිදින තමයි බලාපොරොත්තු වෙන්නේ. නම් අපි හවසට හම්බෙමු. bye. මේ තියෙන්නේ මේ අපි ඉන්න තැන මේ හොටෙල් එකේ බල්කනි එකට ටවුන් එක පේන විදිහ හරිම ලස්සනයි. මේ නුවර වැවරවුම ඉඳන් බහිරව කන්දරටකම් හරිම ලස්සනට පේනවා. ඈත කඳු ටිකයි අහසයි. ඉතින් මේ වලට බුකින් එකේ ලේසින්ම හොයාගන්න පුළුවන් මෙතන සිලෝන් ජෙම් ට්‍රෙෂර් විලා. මේක තමයි තැන. හරිම නිස්කලංකයි. සනේ අපි දැන් නුවර ටවුන් එකට යන්නයි හදන්නේ. රැට මොනා හරි කාලා දල්දා මාලිගාවට වැඳලා නුවරදී හම්බෙමු. අපි දැන් ඉන්නේ මේ කැන්ඩි විව් පොයින්ට් එකේ. මෙතනට කැන්ඩි සිටි සෙන්ටර් සිටි එක හොඳට පේනවා. මේ විව් පොයින්ට් එකක් වගේ හදලා තියෙන. කියන්නේ විව් පොයින්ට් එකක් වගේ ප්ලැට්ෆෝම් එකක් හදලා ලස්සනට තියෙනවා. වීල් චෙයාර් ඇක්සස් එකක් තියෙන. හොඳට හදපු එකක් තියෙනවා. එතන ඉඳන් බලන්න පුළුවන්. මේ පොඩි වැස්සකුත් එනවා. ඒත් අපි බලනවා මෙතන ඉඳන් කැන්ඩි විව් එක. කැන්ඩි සිටි එකේ විව් එක නෝලටත් පෙන්නන්න. සන්සෙට් එකත් එක්ක නුවර වැවයි වැව රවුමයි රටේටම පේනවා. බහිරවකන් ටෙම්පල් එක පේනවා. මාර ලස්සනයි. ඉතින් මෙතන චුට්ට වෙලාවක් ඉන්නවා. රැස්ස වුණත් චුට්ටක් ඉඳලා අපි යන් නුවර ටවුන් එකට. වානෝ ඈතර මේ ලෙන්ස් එකට නම් පේන්නේ. ඈත මේ වාහන ටික එනවා පේලියට මේ මාර ලස්සනයි. මෙතන විව් පොයින්ට් එකට කියන්නේ ආතර් සීට් කියලා. මෙතන ගොඩාක් ස්වේනියස් එහෙම මේ shops තියෙනවා. පොඩි මොබයිල් shops වගේ. මේ මෙතනට කොහොම හරි කියන්නේ ආතරස් වී. ආතර් සීට් කියන එක තමයි එන්නේ. මෙන්න මෙතනට තමයි දල්දා මාලිගාව හොඳටම පේන්නේ. ආතරස් වී එකේ අන්තිම මේ කොනේ මෙතනට තමයි පේන්නේ. සන්සෙට් එකත් එක්ක වාර ලස්සනයි. අපි දැන් බයික් එක දාලා වැවරවුම වටේ පයින් යනවා. මේ වෙලාවට මාලිගාව වලක් දන්නේ දැන් මහා මාරයි වෙලාව. හරියට නෑ ඒකට මේ යනවා බලන්න.
අපි දළදා මාලිගාවට එන්න ප්ලෑන් කරන් හිටපු නැති නිසා සුදු ඇඳුම් යන්නේ නැහැ. ඒ නැතික හොඳට ඇඟ වැහෙන එකක් ඇඳගෙන ආවේ. මේ ඉතින් ඇතුළට ආවා. තමයි දැන් පූජාව මුකුත් නැහැ නේ. තමයි World Play VR station. යත VR 2 කියන එක. අපි දැන් ඉතින් රැට කන්න කැන්ඩියෙන් මුස්ලිම් හොටෙල් එකට අපි ගත්ත බීෆ් බිරියානි එකක් ග්‍රේවි ටික ඉතින් බීෆ් සමෝසා එකක් කඩමුන්ඩි ටික. කලමු කැමරා ටික. ini beef biryani එක ini beef samosa with gravy mai කාලේ ඉවරයි beef biryani සුපිරි samosa එකකුත් කෑවා මේ ටී එකක් ඕඩර් කරා ඒකේට ගන්න Hi, good morning. අද අපේ ට්‍රිප් එකේ තුන්වෙනි දවස. ඉතින් අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ සඳගිරි සෑය වඳින්න යන්න. අපිට දැන් අපේ හෝම් ස්ටේ එකෙන් ටී එකක් ලෑස්ති වෙන ගමන් තියෙන එක ගිහිලා අපි දැන් යනවා සඳගිරි සෑය වඳින්න. අපි යන මගදී හම්බෙමු. කොහොමද විවේක මේ හන්තාන සඳගිරි සෑයට යන පාර බයික් එකකින් උඩට යන්න පුළුවන් සිග්නල් එකකින් උඩට යන්න පුළුවන් බානු විවේක අපි දැන් සඳගිරි සෑයට ඇවිත් ඉන්නේ මේ අපි නැවතිලා හිටපු තැන ඉඳන් කිලෝමීටර් 7ක් 8ක් වගේ දුර තියෙන පැය භාගික වගේ දුර හරිම ලස්සනයි මේ උදෙන් එන්න එනවනම් ඉරු පායනවත් එක්කම හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. තේ වැත්තක් මැදින් තමයි පාර වැටලා තියෙන්නේ හරිම ලස්සනයි. ඉතින් අපි වැඳලා එන්න. මෙහෙම තමයි මේ වටපිට. මාරම ලස්සනයි. පල්ලෙහා පාර තමයි වීව් එක ගොඩක්ම ලස්සන. ඒකේ වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. අර බලන්න අතන මෙන්න මේ අයිනේ මේ කන්දත් එක්ක මාර ලස්සන වීව් එකක් තියෙනවා. හරි එහෙනම් අපි පල්ලෙදී හම්බෙමු. ඉතින් මේ විහාරයේ හරිම හිත නිවන නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. අද පොය දවසනත් එච්චර ලොකු සෙනඟක් නැහැ. මේක මේ ළඟදී කියන්නේ මෑතකදී ගොඩනගපු විහාරයක්. ඉතින් හරිම ලස්සනයි ස්වභාව සෞන්දර්ය විඳින නිස්කලංකව පැය කිහිපයක් ගත කරන්න කැමති කෙනෙකුට හොඳම තැනක් තමයි සඳගිරි සෑය. වටපිටාව කිසිම කලබලයක් නැහැ. පොඩි වනාන්තරයක් වගේ තියෙන වටේම. හරිම ලස්සනයි. හරිම පින්බරයි. හිත නිවනවා. මේ නුවර ආවොත් අනිවාර්යයෙන්ම සඳගිරි සෑය වන්දනා කරන්න එන්න ඔයාලත්. මේක තමයි චෛත්‍යරාජානන් වහන්සේ පිහිටලා තියෙන තැනට තියෙන වීව් එක. ඒත් හරිම ලස්සනයි. විශාල ගාන්ටාරයක් තියෙනවා. අර බලන්න ඈත කඳු පන්ති. ඒතර මම දන්නේ මොකක්ද ඒ කන්දේ නම කටුසු කොන්දද? කොහොම හරි හරිම ලස්සනයි. සඳගිරි සෑය ගර්භය ඇතුළට අපිට පිවිසෙන්න පුළුවන්.
ඒ ගර්භයේ තමයි මේ විහාරවලුව තියෙන්නේ. සඳගිරි සෑය ගර්භයේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 8 බුදුරජාණන් වහන්සේලාගේ පිළිම තැන්පත් කරලා තියෙනවා. ලස්සන කැටයම් වලින් පිරිච්ච ලස්සන මේ දාගැබක් තමයි සඳගිරි සෑය. මේ සඳගිරි සෑයේ තවත් විහාරයක්. මේක අර පැරණි විදියට පැරණි ශෛලියට හදපු පිළිම වහන්සේ නමක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ බුද්ධ මන්දිරයේ එළිය. මල් වවල ලස්සනට තාම පැල. දඹුලු විහාරයේ වගේ චිත්‍ර තමයි එක ගමන් මට පේන්නේ. දඹුලු විහාරයේ චිත්‍ර වලට සමාන ආකෘතියකින් චිත්‍ර ඇඳලා තියෙනවා. අන්සල පල්ලෙහා තියෙනවා මේ බෙලිමල් බොන්න පුළුවන් තැන. බෙලිමල් එකක් බොනවා අපි දැන් ස්කූල් කට කෝප්පේ. අපි දැන් උදේට කන්න ඇවිත් මේ ඊයේ වගේම කැන්ඩියන් මුස්ලිම් හොටෙල් එකට අපි ගත්ත පරාට විතර රොටි පරාට අපි දැන් ඇවිත් ඉන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මන්දිරස්ථානයේ කට්ටවුවේ 10 මාරයි කීයද 11 නේ 11 වෙලා මාර අහුව ලෝ දෙන ගන්නන්නේ නැහැ යන් උඩට ඔබ මේ දැනුම සිටින්නේ මත්තුන් පළාතේ මහනුවර විද්‍යාලයේ පාරිශුද්ධත්වයට උතුම් දළදා හාමුදුරුවෝ වැඩ සිටිනා සිංකඩගල දළදා මැදුරට සුමන සමන් දෙව් රජුන් නිති රකින ශ්‍රී පාද පත්මය පිහිටියා වූ ශ්‍රී පාද හඳු ශිඛරයට මැදිව පිහිටි මත්තුන් පළාත නැමැති මාතාවගේ අනුභව දයාව. අපි දැන් ඉන්නේ නෙල්ලිගල විහාරේ සුමන සමන් දේව ප්‍රතිමා ඉස්සරහා. මෙතන මේ ප්ලැට්ෆෝම් එකට තේනවා හන්තාන කන්ද අලු විහාරේ කඳු පන්තිය බතලේගල සුමන සමන් දේව මේ ශ්‍රීපාදස්ථාන ඊට පස්සේ මාවනැල්ල ඒ පැත්ත ඔක්කොම පේනවා මෙතනට. මේ මෙතන තියෙන වීවල් මාර්ග ලස්සන හැබැයි ගොඩක් ලයිට් නේ අවුවල්. ඒ වගේම තමයි සුමන සමන් දේව ප්‍රතිමාවට පිටුපාල ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න බෑ. ඒ නිසා ඒවටත් ගරු කරන්න ඕනේ මෙතනට ආවම ඉතින්. මේ පෙන්නන්න. මේ තියෙන්නේ තායිලන්තයේ තියෙන විහාරයකට වෙහෙර වහන්සේ නමකගේ අනුරුවක් විදියට හදපු චෛත්‍යයක්. මේකේ නම සියම් විනාඩියක් ඉන්න නම් කියන්න. සියම් ශ්‍රී ලංකා වචිර සූවර්ණපුම් රන්සෑය. මේක මේ තායිලන්තයේ චෛත්‍යයක අනුරුවක් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
අපිට දන්සලක් හම්බුණා කෑගල්ලේ මක්කර විහාරයක් හදන්න ආදාලා සුප් දන්සලක්